ඉතින් ඔයාලට මතක ඇති මම කලින් වීඩියෝ එකේදී කතා කරා ලක්ෂ ගණන් ඩබල් කරන ප්ලේන් එක කියලා වීඩියෝ එකක්. ඉතින් ඒ වීඩියෝ එකට සෑහෙන කමෙන්ට්ස් ඇවිල්ලා තිබ්බා. බ්‍රෝ මම දාපු සල්ලි ඔක්කොම නැති වුණා. මොකද කරන්න කියලා ඉතින් ගොඩක් කමෙන්ට් ඇවිල්ලා තිබ්බා ඒ වීඩියෝ එකට. ඉතින් සමහර අය නම් සල්ලි 5000ක් වගේ දාලා ඒක වැඩි කරගෙන තව සල්ලි හොයන්න ගිහිල්ලා ඒකෙන්ම සේරම ටික නැති කරගෙන තිනවා. අතිනුත් නැති වෙලා තිනවා. ඒ වගේ සෑහෙන කමෙන්ට්ස් ගොඩක් ඇවිල්ලා තිබ්බා ඒකෙදි. ඉතින් ගොඩක් දෙනෙක් මගෙන් ඇහුවා සල්ලි ආයෝජනය කරන්න නැතුව earn කරගන්න ක්‍රමයක් නැද්ද කියලා. මෙතඩ් එකක් නැද්ද කියලා. ඉතින් ඒකට තමයි මේ අද ගෙනාපු වීඩියෝ එක ගෙනල්ලා තින්නේ මම. මේකෙදිත් මම ඔයාට වැදගත් කරුණු කිහිපයක් ගැනම කතා කරනවා. ඒක නිසා දැම්ම වීඩියෝ එකට ලයික් එකක් දාලා සෙට් වෙන්න. channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා සෙට් වෙන්න. එහෙනම් යමු අද ගෙනාපු වීඩියෝ එකට මොකක්ද මේ legit earn කරන්න පුළුවන් ක්‍රමය කියලා බලන්න. ඉතින් ඔන්න ලංකාවේ ගොඩක් අය සල්ලි දාන්න නැතුව සල්ලි හොයන්න පුළුවන් අලුත් මෙතඩ් එකක් හොයාගෙන. මේ වෙනකොට ඔයත් මේ මෙතඩ් එක try කරනවා ඇති. මේකෙන් earn කරන්න පුළුවන්ද කියලා බලනවා ඇති. වීඩියෝස් හොය YouTube එකේ එහෙට මෙහෙට scroll කර බලනවා ඇති. ඉතින් මම මේ මෙච්චර වෙලා කිව්වේ ලංකාවේ හැමෝම පිස්සුවෙන් වගේ කරන Telegram tap to earn කියන මෙතඩ් එක. එහෙම නැත්නම් crypto airdrop කියන එක ගැන. ඉතින් හැමෝම හිතන් ඉන්නේ මේක නිකන් ඉඳලා ලක්ෂ ගණන් නිකන් දෙන system එකක් කියලා. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් කිසිම කෙනෙක් නොකියන මේ tap to earn පිටිපස්සේ තියෙන ජාවාරම ගැන තමයි මම අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන නිසා වීඩියෝ එකේ මැදදී මම ඔයාලට කොහොමද මේකේ legit විදියට earn කරන්න කියලා මම ඔයාලට කියලා දෙනවා. ඒකින්ද වීඩියෝ එක ඉවරනකම් බලන්න. මුලින්ම මෙන්න මේක පිටිපස්සේ තියෙන්නේ මොනවද කියලා අපි දැනන් ඉන්නවා. නැතු මේ වීඩියෝ එකේ බලලා වැඩක් නැහැ. ඔයාලට දේවල් කියලා දීලා වැඩක් නැහැ. නැත්තම් මෙතන මම බුරුකාරයෙක් වෙනවා. ඒකින්ද ඔයා මේ ටික අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕන. ඉතින් මේ පාර්ට් එක ඔයා බලන්න නැතුව ගියත් ඔයාලට මාස ගාණක් වෙන මහන්සිය ප්‍රතිඵලයක් නැති වෙන්න පුළුවන්. සරලවම කිව්වොත් මේක පිටිපස්සේ තියෙන්නේ ක්‍රිප්ටෝ මාකටිං ඇන්ඩ් කමියුනිටි බිල්ඩින් කියන බිස්නස් එක. ඉතින් දැන් ඔයාට මම ප්‍රශ්නයක් දාන්නම් ඔයාගේ මොලේට නිකන් ඉන්නවට ඔයාට සල්ලි දෙන්නේ ඇයි කියලා. එතකොට මේකෙදි අපි දැන් කතා කරන්නේ මේ ටැප් කරනවට තමයි ඔයාට සල්ලි ගෙවනවා කියලා මෙයාලා කියන්නේ. කියන්නේ ෆෝන් එකේ ස්ක්‍රීන් එක ටච් කරන් ඉන්නකොට ඔයා දැකලාද ටැප් ටු earn කියලා ඔය Play Store එකේ apps එහෙම යනවා. මේකේ app එක සම්බන්ධව සහ අර Telegram වල වෙන දේවල් සමා මම මේ කතා කරන්න යන්නේ. ඉතින් මම කලින් කිව්වනේ මේ ක්‍රිප්ටෝ මාකටිං ඇන්ඩ් කමියුනිටි බිල්ඩින් කියන බිස්නස් එක තමයි රන් වෙන්නේ කියලා. ඉතින් දැන් මේකෙදි අලුතෙන් ක්‍රිප්ටෝ කොයින් එකක් හදන කම්පැනි එකකට සාමාන්‍ය ක්‍රමයට ඇඩ් දාලා මිනිස්සුන්ව ගෙන්න ගන්න බිලියන ගණන් සල්ලි යනවා. ඉතින් ඒක තමයි මේකේ සරලවම ඇත්ත. ඉතින් ඒකෙන් තමයි මේ Telegram bot එකක් හදලා ඔයාලා ටැප් කරන පොයින්ට්ස් එකතු කරන්න. ඒ කියන්නේ අපි ඒවා ගිහිල්ලා ටැප් කර අපිට earn කරන්න කියලා තමයි මෙයාලා කියන්නේ. අපි මේ වගේ ගිහිල්ලා ටැප් කරනවට යාලා අපිට පස්සේ tokens දෙනවා. නැත්නම් airdrop එකක් දෙනවා. නැත්නම් ඔයාලට වෙනම crypto coin එකක් දෙනවා කියලා තමයි මෙයාලා කියන්නේ. ඉතින් එතකොට මිලියන ගණනක් මිනිස්සු ඒ බොට් එකට යනවා. ඉතින් මිනිස්සුන්ව පාවිච්චි කරලා ඉතින් මෙයාලා කරන්නේ මේ මිනිස්සුන්ව පාවිච්චි කරලා උන්ගේ YouTube channel, Twitter ගිනු, Facebook accounts, TikTok accounts ලක්ෂ ගණන් followers ලා හදා ගන්නවා. ඒ කියන්නේ මේ එන අයගෙන් follow කරගන්නවා මෙයාලගේ තියෙන pages ටික. ඉතින් ඒව follow කරගත්තට පස්සේ ඊට පස්සේ ඒ ලොකු accounts, ඒ කියන්නේ මේ follow කරගත්ත accounts පෙන්නලා ලෝකේ තියෙන බිලියනපති investment කරන අයගෙන් මෙයාලා කෝටි ගණන් funding, ඒ කියන්නේ ආයෝජන ලබා ගන්නවා. එන සල්ලි තියෙන අයගෙන් මේවට ඉන්වෙස්ට් කරන අයගෙන් මෙයාලා ෆන්ඩින් ලබා ගන්නවා. ඒ කියන්නේ ඔයා ඇඟිල්ල රිදෙනකන් ටැප් කරද්දි, ඒ කියන්නේ ෆෝන් එකට ටැප් කර ඉද්දි ඔයාගේ ට්‍රැෆික් එක විකුණලා මේගොල්ලෝ කෝටිපතිය වෙන එක තමයි මෙතනින් සරලවම වෙන්නේ. ඊට පස්සේ ඒ හම්බෙන ලාභයෙන් බොහොම පොඩි ගාණක් ඔයාට දෙනවා. ඒ කියන්නේ 10%ක් වගේ කෑල්ලක් තමයි ටෝකන් එකක් විදිහට ඔයාට බෙදන්නේ. ඉතින් ඕකට තමයි මේ ක්‍රිප්ටෝ එයාර්ඩ්‍රොප් එකක් කියන්නේ. ඉතින් මේක තමයි සරලවම කිව්වොත් ක්‍රිප්ටෝ එයාර්ඩ්‍රොප් එකක් කියලා අපි හඳුන්වන්නේ. ඔයා හිතනවා ඇති ඉතින් බ්‍රෝ සල්ලි රුපියලක්වත් යන්නේ නැත්තම් අපිට පොඩි හරි ගාණක් හම්බෙනවනම් ඕක කරාම මොකද වෙන්නේ කියලා ඔයා කල්පනා කරනවා ඇති. ඉතින් අන්න එතන තමයි ඔයා අහුවෙන ලොකුම උගල තියෙන්නේ. ඉතින් දැන් මාකට් එකේ තියෙන ඔය Telegram bot වලින් 95%ක්ම ව්‍යාජ ඒවා. ඒ කියන්නේ fake ඒවා. ඉතින් උන් ඔයාලව මාස 3ක් 4ක් තිස්සේ වීඩියෝ බලව ගන්නවා. වෙනත් apps download කර ගන්නවා. උන් ඒවායින් AdSense සල්ලි සහ කොමිස් සල්ලි කෝටි ගණන් හොරා කරනවා. ඉතින් ඒක තමයි මෙතෙන්දි වෙන්නේ. හැබැයි අන්තිමට කොයින් එක ලොන්ච් කරනවනේ දැන් කොහොම හරි දැන් එයාලගේ ටැප් කරලා හෝ ඇඩ් වීඩියෝ බලලා මොනියම් ක්‍රමයෙන් හෝ අන්තිමට අපිට දැන් අන්තිම අපේ රිසල්ට් එක විතර අපිට කොයින් එකක් ලොන්ච් කරන්නේ. එයාලා කොයින් එක ලොන්ච් කරනවා. ඒකෙන් අපිට ක්‍රිප්ටෝ කොයින් එකක් හෝ මොකක් හරි දෙයක් අන්තිමට අපිට රිවර්ඩ් එකක් විතර හම්බ වෙනවා. මේ කොයින් එක ලොන්ච් කරන දවසට අපිව බ්ලොක් කරනවා එයාලා. නැත්තම් ප්‍රොජෙක්ට් එකම වහලා දාලා ඒ අය මාරු වෙනවා හිමීට එතනින් ෂේප් එකට. ඉතින් මේකට අපි සරලවම හඳුන්වන්නේ රක් පුල් එකක් කියලා. මතකද ඒ දවස්වලම ආවා දැන් 2024 වගේ ආවා හැම්ස්ටර් කම්බැක්
කියලා මුළු ලංකාවම රෑ එළි වෙනකන් නිදි මරාගෙන ක්ලාස් නොගිහින් වැඩවල අත්හැරලා දාලා ජොබ් යන්න නැතුව මාසයක් දෙකක් තිස්සේ ඕක ටැප් කර කර ඉන්දියා. මාස 5ක් වගේ තමයි ඒක මම හිතන් තිබ්බේ. පහක් පුරාවට කට්ටිය කාපු කට්ට රුපියල් 500 අන්තිමට හම්බුනේ 1000යි. ඔක්කො 5000යි. එන්නේ වගේ ගාන කර මාස ගානකි අපිට හම්බුනේ. ඒ කියන්නේ මම නම් මේක කරේ නෑ කරපු අයට හම්බුනේ. ඉතින් ඔයා හිතලා බලන්න වටිනා මාස 5ක් නැත්නම් මාසයක් කියන්නකෝ. කාලේ ඔයා ෆෝන් එකේ data, ෆෝන් එකේ බැටරි ලයිෆ් එක මේ ඔක්කොම විනාශ වෙලා ඔයාට අන්තිමට රුපියල් 1000ක් 5000ක් හම්බෙලා මොනව කරන්නද? ඉතින් යාලා මෙතනදී කරුවා ආගේ සල්ලි සම්පූර්ණයෙන්ම හොරකම් කරපේක. ඔයා ආයෝජනයක් නොකරත් ඔයාගේ සල්ලි සම්පූර්ණයෙන් හොරකම් කරා වගේ වැඩක් තමයි ඉතින්දි වෙලා තියෙන්නේ. ඉතින් ඔයාට සල්ලි වලට වඩා ඔයාගේ කාලය වටිනවා. ඔයා මාස 2-3 තිස්සේ ඕක ටැප් කර ඉන්නේ. ඔයා එපා වී කර ඉන්නකොට ඔයාගේ කාලේ නාස්ති වෙනකොට මේ කාලේ කවුද ඔයාට අරන් දෙන්නේ? ඉතින් ඒක තමයි මේකේ තියෙන දරුණුම ඩාර්ක් පැත්ත. ඉතින් දැන් ඔයාට හිතෙනවා ඇති එහෙනම් බ්‍රෝ මේ හැම එකම බොරුද? අපිට කවදාවත් මේවෙන් සල්ලි හොයන්න බැරිද? මේකට මට දෙන්න පුළුවන් උත්තරේ තමයි මේ වගේ සමහර ඒවාගේ සල්ලි හොයන්න පුළුවන් කියන එක. ඉතින් මේක ඇතුලේ සිරාවටම ලංකාවේ ලක්ෂ ගණන් හොයපු රියල් ප්‍රොජෙක්ට්ස් තියෙනවා. ඉතින් උදාහරණයක් විදිහට Notcoin Docs බ්ලම් කියන එක වගේ ඒවා ඔයාට උදාහරණයක් විදිහට මට පෙන්නලා දෙන්න පුළුවන්. ඉතින් අන්න ඒ වයින් මිනිස්සු ඇත්තටම ගොඩ ගියා. ඒ වයින් විතරක් සල්ලි හම්බෙන්නේ ඇයි? ඉතින් ඔයාට එතනින් ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඉතින් මේක තමයි ඔයා මෙතන ඉගෙන ගන්න ඕන ටෙක්නිකල් පාඩම. ඉතින් මේ සිරා ප්‍රොජෙක්ට් පිටිපස්සේ කෙලින්ම ටෙලිග්‍රෑම් ආයතනය හා ලෝකේ තියෙන අංක එකේ ක්‍රිප්ටෝ එක්ස්චේන්ජස් ඒ කියන්නේ Binance, Bitcoin, OKX වගේ මහා පරිමාණ ආයතන ඔෆිෂියලි අනුග්‍රහය දීලා තියෙනවා. ඒක තමයි මෙතන තියෙන මේව සාර්ථක වෙන්න සහ මේ ප්‍රොජෙක්ට් ඇත්ත වෙන්න හේතුව. ඉතින් ඔයා දැන් බල ඉන්නවා ඇති අර මම කියලා දෙනවා කිව්ව ලෙජිට් ක්‍රමය මොකක්ද කියලා සල්ලි earn කරන්න පුළුවන්. ඉතින් ඔයා මේකෙදි කරන්න ඕන මම උඩින් කිව්වා වගේ 100%ක් විශ්වාසවන්ත ලොකු එක්ස්චේන්ජස් වල ඒ කියන්නේ ඇත්තම ප්‍රොජෙක්ට් දෙක තුනක් විතර ඔයා තෝරගන්න එක. එකක් තෝරගත්තත් හරි ඇත්ත මේවා. ඉතින් ඒ වගේ තියෙන ඩේලි ටාස්ක් කරලා ඔයාට නිවැරදිව ඒවා පොයින්ට්ස් එකතු කරගන්න ඕන. ඊට පස්සේ ඒවා ටෝකන් එක මාකට් එකට ලිස්ට් කරන දවසේ. ඒ කියන්නේ ඒ ටෝකන් එක මාකට් එකට ලිස්ට් කරන දවසේ ඔයාට ලැබෙන ටෝකන්ස් ටික Binance wallet එකට ට්‍රාන්ස්ෆර් කරගන්න ඕන. දැන් ඔයාගේ අතේ සතයක්ව වීදන් නොකර නොමිලේම හොයාගත්ත රුපියල් 20000ක 30000ක වටිනා ක්‍රිප්ටෝ සල්ලි තියෙනවා. ඒ කියන්නේ අර ඔයා කරපු ඩේලි ටාස්ක් වලින් ඔයාට ක්‍රිප්ටෝ හම්බෙලා තියෙනවා. ඔයාට වෙනම මම මේ උදාහරණ කියන්නේ ඔයාට හම්බෙනවා යම්කිසි ක්‍රිප්ටෝ ප්‍රමාණයක් ඔයා කරපු ටාස්ක් වෙනුවෙන්. ඉතින් රුපියල් 20000ද 30000ක වෙන්න පුළුවන්. ඊට වැඩි වෙන්න පුළුවන්. ඊට අඩු වෙන්න පුළුවන්. මෙතනින් තමයි ඔයා රියල් ගේම් එක පටන් ගන්න ඕන. ඉතින් දැන් ඔයාට හම්බෙනවනේ සල්ලි. ඒව නිකම්ම වීදන් කරලා දාන්න එපා. ඉතින් ඒවත් ඔයා ආයෝජනය කරන්න ඕන. ඔයාගේ සල්ලි හොයාගත්තට පස්සේ ක්‍රිප්ටෝ ස්පොට් ට්‍රේඩින් වලට යන්න ඕනයි. ඉතින් ක්‍රිප්ටෝ ස්පොට් ට්‍රේඩින් කිව්වහම ඔයාට දැන් දන්නවා ඇති. නොතේරෙන අයට මම සරල උදාහරණ වලින් පැහැදිලි කරන්නම් ඉස්සරහට ගේන වීඩියෝස් වලදී. ඉතින් ස්පොට් ට්‍රේඩින් වලදී ඔයා හොඳ කොයින් එකක් තෝරගන්න ඕන. ඩවුන් වල තියෙන කොයින් එකක් සහ ඉස්සරහට අප් වෙන්න නියමිත. ඒක ඩවුන් වෙච්ච කොයින් එක ඉස්සරහට අප් වෙන්න නියමිතයි කියලා හොඳ ඇනලයිස් එකක් කරලා අපි කොයින් එක සිලෙක්ට් කරගන්න ඕන. ඉතින් අපි ඊට පස්සේ කොයින් එක මිල අඩු වෙන වෙලාවට ඒක බයි කරගන්නවා. ඉතින් බයි කරගෙන ඒ කොයින් එක අපි හෝල්ඩ් කරන් තියාගෙන ඉන්නවා. ඉතින් ආපහු කොයින් එකේ ප්‍රයිස් එක වැඩි වෙනකොට අපි ඒක සෙල් කරන්න ඕනේ. ඉතින් එතනින් ඔයාට හම්බෙන ලාභය, එතනින් හම්බෙන ප්‍රොෆිට් එක ඔයාට තියාගන්න පුළුවන්. මේ විදිහට ඔයාට කොයින්ස් කිහිපයක්ම බයි කරන් තියාගන්න පුළුවන්. හොඳ කොයින්ස්. ඒ කියන්නේ නිකන් මේ අලුතෙන් ඊයේ පෙරේද ආපු කොයින්ස් නෙමෙයි. ඔයා හොඳ කොයින්ස් ටිකක් බයි කරලා ඒවා ටික කාලයක් හෝල්ඩ් කරන් තියාගෙන ඔයාට සෙල් කරන්න පුළුවන්. ඉතින් මේක තමයි සරලවම ස්පොට් ට්‍රේඩින් කියලා කියන්නේ. ඉතින් ඔයා දන්නවා ස්පොට් ට්‍රේඩින් කරනවා නම් මේකට මාස කිහිපයක් යනවා. ඉතින් මාස කිහිපයක් ගියාට කමන්නේ ස්පොට් ට්‍රේඩින් වලින් මේකේ ඔයාලට ගේමක් ගහගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේක සම්බන්ධව වීඩියෝ එකක් ඕන නම් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඔයාලත් මේ විදිහට ඩාර්ක් ප්‍රොජෙක්ට් පැත්තේ, ඒ කියන්නේ ෆේක් ප්‍රොජෙක්ට්ස් වලට අහු වෙලා තියෙනවා නම් යටින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් එහෙනම් channel එක වටිනවා කියලා හිතනවා නම් දැම්ම subscribe කරලා set වෙන්න. ඉතින් එහෙනම් තවත් අලුත් brand new වීඩියෝ එකකින් set වෙමු. හැමෝටම goodbye.